Hello friends, welcome to my channel. අද මම ගෙනාවේ 2026ට study table එකක් හදන විදිය. හරි, අපි එහෙනම් පටන් ගමු. මම මේ time table එක හදලා තියෙන මගේ විදියට. ඒ කියන්නේ මට පාඩම් කරන්න ලේසි විදියට. මම මේ time table එක හදනකොට class school ඒවා ඇඩ් කරේ නැහැ. ඒ කියන්නේ school ඉවර වෙලා class ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවට කරන time table එක තමයි මම මේ හදලා තියෙන්නේ. එදාට ක්ලාස් එකේ දුන්න වැඩ ඉස්කෝලේ කරපු වැඩ මට පාඩම් කරන්න තියෙන ටික එකතු කරලා සමරි එකක් හරි ෂෝට් නෝට් එකක් ගන්න පුළුවන් විදියට තමයි මම මේ ටයිම් ටේබල් එක හදන්නේ. පාඩම් කරන්න විෂයන් 11ක් තියෙනවා. මම ඒ 11 කොටස් 7කට කඩාගත්තා. මම කොටස් 7කට කඩාගත්තේ මගේ ක්ලාස් වෙලාව ඉස්කෝල වෙලාව වෙන් කරලා කොටස් 7කට කියන්නේ දවස් 7කට. හැම සතියේ දවස් 5කටම මම විෂයන් 4 දැම්මා. සෙන්සුරාදාත් එහෙමයි. ඊදට විතරක් විෂයන් 11ම දැම්මා. මම කරන්නේ දවස් 6 කරපු වැඩ ඔක්කොම ඒ කියන්නේ සමරි එක එහෙම නැත්නම් ෂෝට් නෝට් ටික මම ආයි බලනවා. එහෙම තමයි මම ටයිම් ටේබල් එක හැදුවේ. 2026 ස්ටඩි ටයිම් ටේබල් කියලා තමයි ලියලා තියෙන්නේ. ඔයාලට පේනවා මම කැපිටල් සිම්බල් මාර්ක් කළා. ඒක මම නිකන් ඩිසයින් එකක් විදිහට තමයි කරේ. මම මේක කරන්න හේතුව තමයි මෙහෙම අවුරුදු මුලින් ඉඳන් මේ විදිහට කරගෙන ගියාම වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. ඒ වගේම වරි භාගේ ලඟ වෙනකොට මට මම හදුවේ ෂෝට් නෝට් ටිකයි සම්න ටිකයි පාඩම් කරන්න පුළුවන්. එතකොට පෙළපොත් මේව කරගෙන අපිට එහෙම පාඩම් කරන්න ඕන නැහැ. මේ විදිහට වැඩ කරගෙන ගියාම අවුරුදු අග විභාගෙදී වාඩි භාගෙදී මහන්සි වෙන්න නැතුව අපිට පාඩම් වැඩ ටික කරන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරන්න. ඊළඟට කමෙන්ට් කරන්න මම ඊළඟට දාන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා. Bye.